පවුලක් ඉන්නවා නම් එයාලට කන්න බොන්න දෙන්න ඕනේ නම් ෆිනෑන්ස් එකක් ගෙවන්න ඕන නම් එයාට ලොකු ප්‍රෙෂර් එකක් ඔළුව ඇතුලේ තියෙනවා. ඒතර මේ ප්‍රෙෂර් එක අනිවාර්යෙන්ම එයාව අර හයර් වැඩිපුර අරගෙන දුවන්න ඕනි කියන තැනට තල්ලු කරනවා. එතකොට එයා උදේ 4 නැගිටලා රෑ 9 වෙනකන් වුණත් එයා දුවන තත්ත්වයට එයා මානසිකව වැටලා ඉන්නේ. සුබ දවසක් මචං ඔයගොල්ලෝ හැමෝටම. මම අර මේ කලින් වීඩියෝ එකක් කරලා තිබුණානේ මේ මගේ ආදායම කියලා වීඩියෝ එකක්. ඒ වීඩියෝ එකේ මේ කෙනෙක් කමෙන්ට් එකක් දාලා තියෙනවා එයාගේ වාහනේ සතියකට සැරයක් ගරාජ් එකට අරන් යනවලු උදේ 7 ඉඳන් 9 විතර යනකන් එයා දුවනවලු. ඉතින් එහෙම දිව්වට පස්සේ යාට සෑහෙන වියදමක් යනවලු ගරාජ් එකටත් යනවලු. ඉතින් මං හිතන්නේ මෙයා මේ කියන්න හදන්නේ පික්මී ඌබ දුවන එක පාඩුයි කියන එක වෙන්න ඕනේ. එතකොට මට මුලින්ම කියන්න ඕනේ මචං මට උඹලත් එක්ක කිසිම තරහක් නැහැ. එතකොට උඹලට මාත් එක්ක මොකක් හරි තරහක් තියෙනවා නම් මම උඹලට මොකක් හරි හිත රිදෙන විදියට මොන හරි දෙයක් කියලා තියෙනවා නම් ඒකට මුලින්ම සමාව වෙන්න ඕනේ. මට මෙතන පැහැදිලි කරන්න ඕන දෙයක් තියෙනවා මචං. එතකොට මචං දැන් අපි ඉස්සරලාම මචං හිතාහන්කෝ මේ විදියට මම මේක උදාහරණයක් අරන් පැහැදිලි කරන්න. එතකොට තේරෙනවා මචං. දැන් මචං අපි මොකක් හරි ජොබ් එකකට ඉන්ටර්විව් යනකොට ෆයිල් එකක් කරා යනවනේ. ඒ ෆයිල් එකේ අපි ගාව තියෙන සුදුසුකම් තියෙන කොලයක් තියෙනවා. ඒ කියන්නේ අපි ගාව සුදුසුකම් ටිකක් මෙතන ඇතුලේ තියෙන්නේ. එතකොට අපි ඒ ගිහින් කියනවා ඒ කම්පැනි එකට හරි මොකක් හරි තැනට මට මෙන්න මේ සුදුසුකම් තියෙනවා. මට මෙන්න මේ රස්සාවට අදාළ විදිහට මට මේ සුදුසුකම් වලට අදාළ විදිහට තමයි පඩි දෙන්න කියන්නේ. දැන් ඒකනේ මචං උපද්දාරින්ට වෙනම පඩියකුත් ඒ වගේ මේ වැටුප් වෙනස් වෙන්නේ. සුදුසුකම් වලට තමයි පඩි ගෙවන්නේ. අන්න ඒ වගේ තමයි මචං මේ පික්මී ඌබර් රස්සාවෙත් අන්න එහෙම දෙයක් තියෙනවා. අපි සුදුසුකම හැටියට ගෙනියන්න ඕනේ මොනවද? හොඳ වාහනයක් මචං. ඒ හොඳ වාහනයක් කියන්නේ මචං හොඳ මේ ධාවන තත්ත්වයේ තියෙන හොඳ කන්ඩිෂන් එකේ තියෙන වාහනයක්. ඊට අමතරව මචං හොඳ ඉන්ධන කාර්යක්ෂමතාවයක් තියෙනවා කියන එක තවත් හොඳ සුදුසුකමක්. අන්න ඒ වගේ තමන් ගාව තියෙන වාහනේ හොඳයි නම් තමන් ගාව තියෙන වාහනේ හොඳ කන්ඩිෂන් එකක් තියෙනවා නම් තමන්ට මේකෙන් ගේමක් ගහන්න පුළුවන්. එහෙම නැති කෙනෙකුට මම කියන්නේ දැන් වාහනේ කන්ඩිෂන් එක නැත්තම් ඔයා වාහනේට අවුල් මේ සෑහෙන ලොකු මේ ගැටලු ගොඩක් තියෙනවා නම් ඔයාලා මේ පික්මී දුවන්න සුසු නැහැ. ඔයාලා මේ කවුද කියලා පැත්තකට වෙන්න කියලා නෙමෙයි මම මේ කියන්නේ. වාහනේ හදාගෙන එක්කෝ මේ ජොබ් එක හරියට කරන්න පටන් ගන්න ඕනේ. එහෙම නැත්තම් තමන්ගේ වාහනේට දරා ගන්න පුළුවන් ප්‍රමාණයට විතරයි දුවන්න ඕනේ. කියන්නේ තමන්ගේ සුසුකම අඩුයිනේ. ඒ වාහනේ අඩුපාඩු තියෙනවා. එහෙනම් මම ඕනර් වැඩිය මේක කරන්න හොඳ නැහැ. ඒක වාහනේ කන්ඩිෂන් එක අවුල් නම් තමන් මේකේ ප්‍රමාණය අඩු කරගන්න ඕනේ. තමන් දුවන ප්‍රමාණය අඩු කරගන්න ඕනේ. දැන් Uber එකේ නම් මම දන්න තරමින් ඔය කූල් ඩවුන් පීරියඩ් එකක් හරි මොකක් හරි එකක් තියෙනවා. ඒතර ඒ පික්මී එකේ එහෙම නැහැ. ලිමිට් නැහැ. ඒ කියන්නේ මුළු දවසම දිව්වත් පික්මී එකේ හයස් දෙනවා. ඒ කියන්නේ පොඩ්ඩක් අවස් වෙන්න තමන් මේ කරලා තියෙන ආකාරය අනුව පොඩි මේ අඩුවීමක් තියෙනවා. ඒ වුණාට සාමාන්‍ය පැය වෙනකන් වුණත් ඕඩර්ස් ගන්න පුළුවන්. මේ හයස් ගන්න පුළුවන්. ඉතින් මෙන්න මේ தත්ත්වය Taman තේරුම් ගන්න ඕනේ. Tamanගේ තියෙන සුසුකම විශේෂම මූලිකම සුසුකම ඩ්‍රයිවිං නෙමෙයි. ඒ වාහනය කෙලවන්න පුළුවන් වීම කියන එක තමයි අමතර සුසුකම. හරිද? ඒකට දැන් මෙතන තියෙන ලොකුම ප්‍රශ්නේ තමයි මචං කට්ටියන්ට කියන්නේ මම මචං කම්පැනියට කිසිම අල්ප මාත්‍රයකවත් කම්පැනියට මචං මගේ මේ ප්‍රොමෝෂන් එකක් වෙනවට කැමති නෑ මම. නමුත් මේ Uber ආයතන නිසා මචං සෑහෙන මේ වාසියක් වෙලා තියෙනවා මගේ ජීවිතේ වැඩවලට නම්. ඒ කියන්නේ දැන් මම සාමාන්‍ය සමහර වෙලාවලට කොළඹට එනකොට මේ ගමේ ඉඳන් කොළඹට එනකොට සමහර වෙලාවට හයර් අරන් යනවා. ඒකට ගමේ ඉඳන් ගෙදර යනකොට හයරයක් අරන් යනවා. ඒකට මට මේ මග වියදම් ටික කවර් වෙනවා. අන්න ඒ වගේ. ඔය දැන් මම විතරක් නෙමෙයිනේ. සෑහෙන මිනිස්සු පිරිසක් මේ වගේ මේ පුංචි දේවල් වලින් උනත් ප්‍රතිලාභ ගන්නවා. ඉතින් මම අර ඒකයි කියන්නේ. තමන් තේරුම් ගන්න ඕනේ තමන්ට දුසුකමින් අඩුයි නා තමන්ගේ වාහනේ ප්‍රශ්න තියෙනවා නම් තමන් මේක හිමීට ඩෙවලොප් කරගෙන මම මේ ජොබ් එක හදාගන්න. තමන් දැන් පර්මනන්ට් මේ ජොබ් එක කවුරු ෆුල් ටයිම්ම කරන්න කියලා හිතන් ඉන්නවා කියලා හිතමුකෝ. එයා ෆිනෑන්ස් දාලා වාහනයක් අරන් ආවා කියලා හිතමුකෝ. එයාට පවුලක් නැත්තම් ප්‍රශ්නයක් නැහැ. පවුලක් ඉන්නවා නම් එයාලට කන්න බොන්න දෙන්න ඕනේ නම් ෆිනෑන්ස් එකක් ගෙවන්න ඕන නම් එයාට ලොකු ප්‍රෙෂර් එකක් ඔළුව ඇතුලේ තියෙනවා. ඒතර මේ ප්‍රෙෂර් එක අනිවාර්යෙන්ම එයාව අර හයර් වැඩිපුර අරගෙන දුවන්න ඕනි කියන තැනට තල්ලු කරනවා. එතකොට එයා උදේ 4 නැගිටලා රෑ 9 වෙනකන් වුණත් එයා දුවන තත්ත්වයට එයා මානසිකව වැටලා ඉන්නේ. එතකොට එයාට වාහනේ වෙන පොඩි අඩුපාඩු හිතමුකෝ සයිස් කන්නඩි කරන හිතමු ලයිට් එකක් කරන එයා ඒක දාන්න යන්නේ. එතකොට අර එයාගේ වාහනේ එන්න කන්ඩිෂන් එක අඩු වෙනවා කියලා එයාට තේරෙන්නේ නැහැ. එයා අර වාහනේ එන්ජින් එක තියෙනවනේ රෝද ටික තියෙනවනේ ඒ ටික විතරක් හරි වැඩ කරා නම් කමන්නේ නැහැ. දැන් මම කොහොම හරි මේ ටිකද කරගෙන යන්න ඕනේ කියන මානසිකත්වයට ඇවිල්ලා යදවනවා. ඒක මේ මිනිස්සයාගේ වැරද්දක් නෙමෙයි මේක වෙන්නේ. අපි කලමනාකාරීත්වයක් නැතුව කරගන්න මූල්‍යමය අඩුපාඩු නිසා ඇති වෙන දේවල් තමයි.
දැන් ෆිනෑන්ස් එකක් තියෙන කෙනෙකුට මේ ජොබ් එක කරන්න බැහැයි කියලා කියනවා නෙමෙයි. ෆිනෑන්ස් තියන අය ඕන තරම් මේ වාහන මේකෙන් දුවලා ෆිනෑන්ස් එක කවර් කරන අය ඉන්නවා. ඒ අයට සමහර වෙලාවට වෙන වෙන ආදායමුත් තියෙනවා. දැන් සම්පූර්ණයෙන්ම පික්මී ඌබ දුවන අය තමන් මේ ගොඩක් වෙලාවට වෙන වෙන ආදායම් නැති අයම නෙමෙයි. ඒතර දැන් කෙනෙක් මේ ජොබ් එකට එනවනම් ඒ ජොබ් එක කරනවනම් එයා දැනගන්න ඕනේ තමන්ට ස්ථිර ආදායමක් නැහැ. හැම මාසෙම මෙන්න මේ මෙදාට කුට්ටියක් වැටෙනවා වගේ ඔයාගේ බැංකුවට සල්ලි ගාණක් වැටෙන්නේ නැහැ නේ. එදිනෙදා අපි හම්බ කරනවා, අපි ඉතුරු කරගත්තොත් අපි ඒක මැනේජ් කරගන්නවා. අන්න ඒ වගේ කේස් එකක් තියෙන්නේ. එතකොට තමන් දැනගන්න ඕනේ ලොකු බ්‍රේක් ඩවුන් එකක් අනාගතයේදී එන්න තියෙනවා නම් වාහනයට දෛනිකව රුපියල් 200 300 හරි අයින් කරන්න ඕනේ. මම ඉස්සර බෝඩි මේක නැවතිලා ෆුල් ටයිම් දුවන කාලේ මම කරේ පොඩි මේ පෙට්ටි වගේක් අරන් තියාගෙන හිටියා. එකක් බෝඩිමට තිබුණා. අනිත් එක වාහන රුපියල් 200ක් විතර අයින් කරලා තිබුණා. ඒ වුණාට මට මේ සමහර වෙලාවල් වලට හැමදාම දවස ගානේ දාන්න ඕනේ නෑ. නමුත් ඇත්තටම කියන්නේ ඔය ටයර් එකක් මේ ඔයිල් මාරු කරන්න සර්විස් එකකට ඒ වගේ වැඩවල වලට මට ඒකෙන් සල්ලි ගන්න පුළුවන් වුණා. හැබැයි අර මගේ මේ මට ලොකු මානසික ප්‍රෙෂර් එකක් තිබුණේ නෑ. මට ෆිනෑන්ස් තිබුණේ නෑ. මට ඒ කියන්නේ මේ ගෙදරට කන්න බොන්න ඕනේ කියන ලොකු ප්‍රෙෂර් එකක් තිබුණේ නෑ. ඉතින් අර මගේ අධ්‍යාපනික වැඩ ටික කරගන්න මට දැනෙන රුකුලක් වුණා. ඒක ඒ වගේම මං වගේම මේ වගේම මේ කොල්ලෝ ඕන තරම්. ඒ කියන්නේ ඕන තරම් මේ ඇති. ඒතර කෙල්ලොත් ඕන තරම් ඇති. තමන්ට ඉගෙන ගන්න සල්ලි නැතුව ඒ තමන්ට මොකක් හරි කෝස් එකක් කරගන්න සල්ලි නැතුව එහෙම නැත්නම් තමන්ට මොන හරි දෙයක් ෆෝන් එකක් ගන්න මොකක් හරි දෙයක් කරගන්න අමතරව කීයක් හරි හොයන්න ඕනි කියලා හිතෙන මිනිස්සු ඇති ඕන තරම් එළියේ. ඒ මිනිස්සුන්ට මේකෙන් කරගන්න පුළුවන්ද නැද්ද කියලා ඒකට ටෙස් කරන්න කලින් ඒකට කෙනෙක්ගෙන් දැනගන්න ඕනනේ. තාන්ගේ කෙනා මම වෙන්න තමයි උත්සාහ කරේ. මට ඕ හැම වෙලේම අවශ්‍යයි කෙනෙකුට තොරතුරක් දෙන්න. ඉතින් ඒ දීලා ඒගොල්ලොන්ට හොඳක් වෙනවා දකින්න තමයි මං කැමති. ඉතින් ඔයගොල්ලොන්ට මම හැම වෙලේම කියන්නේ පුළුවන් තරම් ඉක්මනින් මේ ජොබ් එක කරනවා නම් කරන යනවා නම් ෆුල් ටයිම් කරන්න බැහැ වෙන්න එපා. මේක අර තියෙන එන්ජොයිමන්ට් එකකින් ඉඳලා. හරි. ඉතින් පුළුවන් තරම් ඉක්මනින් හැමෝගෙම ජීවිතේ අර තමන් බලාපොරොත්තු වෙන සිහිනය තියෙනවනේ. ඒ සිහිනයට යන්න පාර හදාගන්න මේකට ඇවිල්ලා අරන්. එදිනෙදා හම්බෙන සල්ලි වලින් එන්ජොයි කරන්න නැතුව. හරි. තමන්ගේ කළමනාකාරීත්වය දැන් මටත් 100%ක් කළමනාකාරීත්වය නැහැ. නමුත් මම කියන්නේ අර අපි පුළුවන් තරම් අපි 100%ම බැරුණා 70%ක් 80ක් හරි කිට්ටු වෙන්න තමන්ගේ කළමනාකාරීත්වය හදාගන්න. ඒකේ දෝෂයක් නිසා තමයි ඔය ඇති වෙන්නේ මේ ගැටලුව. අර හැම වෙලෙම තේරුම් ගන්න ඕනේ. තමන්ගේ මේ ජොබ් එකට තියෙන සුසුකම තමයි හොඳම වාහනයක් තිබීම කියන්නේ. එහෙනම් ගිහිල්ලා එන්න සුබ දවසක්. පණිවිඩය තේරුම් ගන්න. කියන්න හදන පණිවිඩය තේරුම් ගන්න. උස්සන්නයි.